තුනේ අපේ බුදුරජාණන් වහන්සේව අපි හඳුන්වනවා ලෝකවිදූ කියලා. උන්වහන්සේ මේ විශ්වය ගැන ලෝකයේ ගැන ලෝක ධාතු ගැන ඒවගේම අපි නොදන්න මේ වෙනත් ලෝක ධාතු දස දහසක් ලෝක ධාතුව දවිසහස්ත්‍රී ත්‍රහි සහස්සේ චතු සහස්සේ මේ විදිහට මේ විශ්වය ගැන මහා පුදුම අවබෝධඥානයක් ඇතුව මේ ලෝක ධාතු ගැන පුදුමාකාර දැනුමකින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. උන්වහන්සේ අනෙක් සත්වයන්ට සාමාන්‍ය ලෝකඉන්න මනුස්සයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝක විශේකයන් අචින්තයයි. සාමාන්‍ය කෙනෙක් මේ විශ්වය ගැන ලෝකයේ ගැන කොහොම දෙහෙම වෙන්න පිට සක්කොල කොහොමද සත්වය ඉන්න ඕවා හොය හොයා ඒ ගැන විමස විමස ඉන්න ගියොත් ඔහු එක්ක විපිලිසර භාවයට පත්වෙනවා මිසක් ඔහුට මේ ලෝක විශේ නං සාමාන්‍ය කෙනෙකුගේ නුවනකට තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. ඒ වගේමයි බුද්ධ විෂයත් අචින්තය. බුදු කෙනෙකුගේ හැකියාවන් ගැන බුදු කෙනෙක්ගේ විශේපතයන් ගැන බුදු කෙනෙක්ගේ ඥාන සම්භාරය ගැන කොහොම දෙහෙම වෙන්නේ බුදු හාමුදුරන්ට කොහොම දෙහෙම වැටහෙන් උන්වහන්සේගේ ඔය ගුණ කොහොමද කිය එහෙම තමන්ගේ නුවනින් හිතලා සාමාන්‍ය මනුස්සයකුට බුදුගුණ තේරුම් ගන්න අමාරුයි කියෙන්. බුදු කෙනෙක්ගේ විශේපතය ගැන තර්කානුකුලව හිතහිතා ඉන්න ගියොත් ඔහුගේ හිත විපිරිසර වෙනවා මිසක් ඔහුටත් ඒ අතාස භාවේ තේරුම් ගන්න ලැබෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ ලෝකවිදූ ගුණේ තුළ උන්වහන්සේ අපිට පෙන්නන්නේ උන්වහන්සේට මේ විශ්වය ගැන ලෝකයේ ගැන ලෝක දහතු ගැන සත්ව තලයන් පිළිබඳව සත්‍යයන් උපදින ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙනවා විතරක් නෙවෙයි. ඒ සියලු ලෝකයන්ගේ මිදෙන මාර්ගය උන්වහන්සේ හොයා ගත්තා. ඒ ලෝකයන්ගේ මිදෙන මාර්ගය දෙව්මිනිස් ලෝකයාටම කරුණාවෙන් දේශනා කරලා මේ සතරාපායි වැටියට සත්වලෝකොල ඉපදීපදියන මේ දීර්ඝ සංසාර ගමනින් මිදිලා ධර්මාවබෝධය කරා යන්න ලෝක සත්වයන්ව බුදු කෙනෙක් පහළ වෙලා යොමු කරනවා. අපි චුට්ටක් විමසල බලමු බුදුරජාණන් වහන්සේ මේ විශ්වය ගැන ලෝකයේ ගැන සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට දේශනා කරපු යම් දේශනා කීපයක් තියෙනවා. ඒ දේශනා ඇසුරෙන් බුදු කෙනෙක්ගෙ තියෙන මේ අවබෝධඥානී විශ්වය ගැන තියෙන උන්වහන්සේට තියෙන අවබෝධය සත්ව ලෝක සත්‍යයන් උපදින තල ගැන යම් දැනුමක් අපි ඇති කරගන්න උත්සාහයක් ගම. පිංහතුනි අංගුත්තර නිකාය සඳහන් වෙනවා ලෝක දහතු විඤ්ඥාපන කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව සඳහන් වෙනවා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරන් වහන්සේ මෙන්න මේ විදිහ ප්‍රශ්නයක් අහනෝ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මීට පෙර මේ ලෝකෙ පහළ වෙලා වැඩහිටිය සිකී කියන බුදුරජාණන් වහන්සේට අභිභූ නම් වූ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේ බොහෝම ඉරදි බල සම්පන්න කෙනෙක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන මං අහලා තියෙනවා. මේ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදියෙන් කතාබස් කරන්න පුළුවන් ඉරදිමේ හැකියාවක් පිහිටලා තිබුණ කියලා තථාගතයන් වහන්සේ මීට පෙර දවසක් දේශනා කරා. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස ඒ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක දහත්වල සත්‍යයන් එක ඉරදියෙන් කතා කරන්න පුළුවන්නං ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට මේ විශ්වය තුළ අනෙකුඩ් ලෝක දහත්වල ඉන්න සත්වයන්ට කොයි තරම් පරාසයක් දක්වා බුදු කෙනෙකුට ඇහෙන්න සත්ව ලෝකවට කතා කරන්න පුළුවන්ද කියලා ආනන්ද හාමුදුරුවෝ විමසනවා. එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්පමෙයයිකි. සීමා කරන්න බෑ කිය. බුදුරජාණන් වහන්සේ එතනින් එහාට විස්තර කරන්න ගියද මොකද මේ ලෝක විෂය අචින්ත්‍ය දෙයක්. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ආයෙමත් අහනවා අනේ ස්වාමීනී අපි ආසයි තථාගතයන් වහන්සේගේ හැකියාව දැනගන්න. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මම අහලා තියෙනවා සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්න පුළුවන් කියලා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ලෝතුරා බුදු කෙනෙකුට මේ ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට කොයි තරම් පරාසයක් දක්වා ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා ආයිමත් ඇහුව. දෙවනි වතාවත් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය බුදු කෙනෙකුගේ හැකියාව අනන්තයි අප්පමෙයයි. මොකද බුදුරජාණන් වහන්සේ මේ වගේ පිළිතුරක් දීලා ඒ ගැන විස්තර නොකර නවත්තන්නේ ඒක අවබෝධයට නිවන්න අවබෝධයට හේතුවෙන දෙයක් මේ සමහර වෙලාවට ඒ දෙන පිළිතුර තුළ සාමාන්‍ය කෙනා විශ්වය ගැන ලෝකයේ ගැන හොයන්න කොහොමද වූ හොයා කාලේ ගත කරන්න ගිහිලා ඔහු ප්‍රමාදයට පත්වෙන. ඔහු ධර්මාවබෝධය කරා යොමු කරන්න තියෙන කාලය ඔහු අහිමි කරගන්න. එනිසා දෙවනි වතාවක් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්පමෙයයි.
හැබැයි ආනන්ද හාමුදුරුව දන්නවා බුදුරජාණන් වහන්සේ සමහර පිළිතුරු දෙන ක්‍රම තියෙන. නිවන් අවබෝධය ගැනම අදාළ වෙන ප්‍රශ්නයක් නං ඒකාංශ ව්‍යාකරණයේ පඤ්ඤා කියන එක වතාවම උන්වහන්සේ ඒකට ධර්මානුකුල පිළිතුර දෙනවා. සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ විභජ්‍ය ව්‍යාකරණයේ පඤ්ඤා. ඒ ප්‍රශ්නය කොටසෙන් කොටස බෙද බෙදා ධර්මාවබෝධයට උපකාර වෙන ආකාරයට කොටස් වශයෙන් විස්තර කරමින් දහම් දෙසනවා. ඒකට ධර්මය කෙනවා විභජ්‍ය ව්‍යාකරණයේ පඤ්ඤා. ඊළඟට සමහර ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි අහන කෙනා දන්නෙත් නෑ සමහරලාවට මොකද්ද මම මේ අහන්නේ. සමහර ප්‍රශ්න තියෙනවා අහන්නම් වාලේ අහනවා. එක්ක අහන්න ඕන නිසා මොකක් හරි අහන. එක්ක ඔහුට තේරෙන්නෙත් නෑ මේ අහන දේ මොකද්ද මේ අහන අර්ථය. එතකොට එවැනි සමහර ප්‍රශ්න අහද්දී බුදුරජාණන් වහන්සේ පෙරලා ඔහුගෙන් ප්‍රශ්න අහනවා. එහෙම ඇසීම තුළ ඔහුගෙන්ම ඊට අදාළ උත්තරේ මතු වෙනකොට ඒ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඒකට කියන පටිපුච්ච ව්‍යාකරණයේ පඤ්ඤා. පෙරලා ප්‍රශ්න අහන කෙනාගෙන්ම ප්‍රශ්න කරමින් ඔහුට අවශ්‍ය ධර්මාවබෝධය ලැබෙන ආකාරයට දහම් දෙසේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සමහර ප්‍රශ්න තියෙනවා කෙලින්ම නිවන් අවබෝධයට උපකාර වෙන්නේ. හැබැයි ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම තුළ කෙනෙක්ගේ සද්ධාව ඇතිවෙන්න පුළුවන්. කෙනෙකුට ධර්මාවබෝධය කරා යන විදිහට සද්ධාවාරි ඇතිකරගන්න හේතු වෙනවනං පළවෙනි වතාව පිළිතුරු නොදී දෙවනි වතාව පිළිතුරු නොදී තුන්වැනි වතාව බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන අවස්ථා තියෙන. බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවල් දේශනා කරනවා ආනන්ද හාමුදුරන්ට ආනන්දේ නුඹ නැවත නැවතත් පුන පුනා යළිත් ඒ ප්‍රශ්නය මහනෝ. එහෙමනං ඔන්න මතක තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ තුන්වැනි වතාව පිළිතුරු දෙනවා. තවත් ප්‍රශ්න ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒවට ගැන ටපනීය පඤ්ඤා. ඒ ප්‍රශ්නවලට ඒ උත්තර තමන්ට වැඩකුත් නෑ අනුන්ට වැඩකුත් නෑ අහන්නම් වාරය අහන ප්‍රශ්න තියෙන. ඒවට පිළිතුරු දීමෙන් ඒක බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේ දන්නවා මේක කිසිම අර්ථයක් නැදැන් සාමාන්‍යනික සමාජ හිතන්න මිනිස්සුන් ගොන්න ප්‍රශ්න තියෙන. ගහද ගෙඩියද ඉස්සල්ලා හටගත්තේ. ඔන්න දැන් තාර්ක විතර්ක දිගට යනවා. කෙනෙක් කියන ගහ කියලා. එතකොට එහෙනම් ඒ ගහට ගත්තේ මොන ගෙඩියෙන්ද? මොන ඇටෙන්ද ඒ ගහ මතු වුණේ පැල දැම්මේ. එතකොට කවුරුහරි කියන නෑ නෑ ගෙඩිය. එහෙනම් ඒ ගෙඩිය හටගත්තේ මොන ගහින්ද? දැන් ඔය වගේ වර කිකිලිද බිත්තරේද හටගත්තේ. ඔය වගේ මිනිස්සු අතර තියෙනවා උත්තර නෑ. ඉතින් ඔහි තර්ක විතර්ක කර කර වාද විවාද කර කර ඉන්න ප්‍රශ්න තියෙන. සමහර වෙලාවට එවැනි අඥාන ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙනුත් යම් යම් අන්න තීර්ථකයෝ යම් පුද්ගලයෝ ඇවිල්ලා අහන අවස්ථා තියෙනවා. එවැනි වෙලාවල් වල බුදුරජාණන් වහන්සේ ඒවට පිළිතුරු නොදී නිහඬව ඉන්න. එවැනි ප්‍රශ්න 10ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඒවට කියන ටපනීය පඤ්ඤා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී නිහඬව සිටිය ප්‍රශ්න. එතකොට මේ වගේ අවස්ථාවල දැන් අතනදී බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ආයිමත් අහනවා තුන්වෙනි වතාවටත් අහනවා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිකී කියන බුදුරජාණන් වහන්සේට හිටිය අභිභූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු වල ඉන්න සත්වයන්ට ඇහෙන කතා කරනවා කියලා මං අහලා තියෙනවා. තථාගතයන් වහන්සේම දවසක් මේ ගැන දේශනා කරා. එහෙමනම් ස්වාමීනි බුදු කෙනෙකුට මේ විශ්වය තුල කොයි තාක් දුරට සත්වයන්ට ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා දැන් ආයෙමත් අහද්දී බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය නුඹ නැවත නැවතත් තථාගතයන් වහන්සේගෙන් එකම ප්‍රශ්න විමසනවා. එහෙමනම් හොඳට මතක තියාගන්න ධාරණය කරගන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ලෝක ධාතු ගැන විස්තරයක් කරනවා. මේකට කියන්නේ ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල සත්වයන් උපදින සත්ව තල 31ක් තියෙනවා කියනවා. මේ සූර්යාගේ ආලෝකයේ යම්තාක් දුරට විහිදෙනවද? චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් දුරට මේ විශ්වය තුල විහිදිලා යනවද? මේ පරාසය තුල සත්වයන් උපදින සත්ව තල 31ක් තියෙනවා. සතර අපායක් තියෙනවා. දුක් සහිත තැන්. අකුසල් කරලා පව්කම් කරලා ඒවැ විපාක හැටියට උපදින සත්ව තල 4ක්. නිරය, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, අසුර අපාය. ඊළඟට මනුස්ස ලෝක එකයි. මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල තියෙන මනුස්ස ලෝක එකයි. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහරජිකේ, තාවතින්සේ, යාමේ, තුසිතය, නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති කියන මේ දිව්‍ය ලෝක 6ම ඉහළට අහසෙ පිහිටලා තියෙනවා. යොදුන් 42000 බැගින් පරාසය තුල කියන මේ දිව්‍ය තල පිහිටලා තියෙනවා. එතකොට මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් ඉහළ අහසේ චාතු මහරජික දෙව්ලොව. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් තව්තිසා දෙව්ලොව. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් යාම දිව්‍ය ලෝකේ. ওই විදිහට දිව්‍ය තල පිහිටලා තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා.
පළවෙනි ධ්‍යානයේ දෙවනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානය කියන මේ රූපී ධ්‍යාන ලබලා භාවනා කරලා රූප ධ්‍යාන සහිතව භාවනා වඩපු අය උපදින බ්‍රහ්මතල 16ක් තියෙනවා. ඒවට කියන රූපාවචර බ්‍රහ්මලෝක. රූපී බ්‍රහ්මතල 16ක් තියෙනවා. අරූප ධ්‍යාන වඩන අය ඉන්නවා. ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියන මේ අරූප ධ්‍යාන වඩන අය උපදින බ්‍රහ්මතල 4ක් තියෙනවා. එතකොට ඔය ඔක්කොම එකතු කරාම තල 31ක් වෙනවා. මෙන්න මේ තල 31 රූපාවචර බ්‍රහ්මලෝක 16යි අරූපී බ්‍රහ්මතල 4යි දිව්‍ය ලෝක 6යි සතර අපායයි මනුස්ස ලෝකයයි. මේ තල 31ම පිහිටලා තියෙන්නේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල කියලා. ඔන්න ඔතන ඉඳන් බුදුරජාණන් වහන්සේ අපිට හිතාගන්න බැරි මේ විශ්වය ගැන මහා පුදුම විස්තරයක් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ ඔය වගේ දහසක් මතක තියාගන්න කියෝ. ඒ දහස තුළම සූරියාව දහසක් චන්ද්‍රයෝ දහසක් තියෙනවා කියෝ. මේ වගේ මනුස්සලෝක 1000ක් තියෙනවා කියෝ. සතරා පායවල් 1000ක් දිව්‍යලෝක 6වත් 1000ක් අර තල 31 දහසක ප්‍රමාණයක් මේ විදිහට මතක තියාගන්න කිය විශ්වේ. ඒකට කියනවා චූලනිකාලෝක ධාතුව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔය චූලනිකා ලෝක ධාතුව ගුණ කරන්න කිව දස දහස. ඒ කියන්නේ ඒ වගේම දස දහස්ක ප්‍රමාණයක් එක වැඩි කරනවා එකතු කරනනේ ගුණ කරන්න කිය. ඒකට කියනවා දිවි සහස්ත්‍රී ලෝක ධාතුව. ඒ තුළත් මේ වගේම මනුස්ස ලෝක දිවිය ලෝක සතරාපායවල් මේ වගේම ප්‍රමාණ තියෙනවා කිය. ඔන්න දිවි සහස්ත්‍රී ලෝක දාත් අර දහස දස දහසෙන් ගුණ කර 10.6 පලයක් කෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඒ දිවි සහස්ත්‍රී ලෝක ධාතුවත් ගුණ කරන්න තවත් දස දහසකි. වැඩිකරපුහම ඒ තමයිකිව ත්‍රහි සහස්සී ලෝක ධාතු. බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල කියලා දේශනා කළ තියෙන මේ ත්‍රහි සහස්සී ලෝක ධාත්. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගත බුදුරජාණන් වහන්සේ නමකට ඉරදි බලයෙන් බුදු කෙනෙකුට මේ දස දහසක් ලෝක ධාතුවට මැහින්න කතා කරන්නත් පුළුවන් කියෝ. අර කියන චූලනිකා ලෝක ධාතුවට ඇහින්න කතා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේට කැමතිනම් අධිෂ්ඨාන පිහිටවල දිවි සහස්ත්‍රී ලෝක ධාතුවම ඉන්න මේ සත්ව ලෝකොල්ට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්න පුළුවන්. ආනන්දේ තථාගතයන් වහන්සේට ත්‍රහි සහස්සී ලෝක ධාතුවම ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දේ තථාගතයන් වහන්සේ ඒ සත්වලෝකොල සත්වයන්ට ඉරදි බලෙන් ආලෝක ධාරාවන් පිටත් කරලා යවනවා කියෙන ඉරදියෙන් විශ්වයපුරා ආලෝක ධාරාවන් යවනො එකවර. අපි මේ කතා කරන ආලෝකවේගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඉරදිය එකවර මේ සත්ව ලෝකොලට ආලෝක ධාරාවන් පිට කරලා මේ ආලෝකයත් එක්කම ඒ සත්වයන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ මේ දේවානු භාව ඉක්මවාගේ ආලෝක ධාරාවන් කියලා ඒ දිවියන් බ්‍රහ්මයන් මේ ආලෝක ධාරාවන් හඳුන ගනිද්දී ඒත් එක්කම ඔවුන්ට ඇහෙන විදිහට දහම් දෙසන්න පුළුවන් කෙනවා. එතකොට අපිට පේනවා අපි මේ කතා කරන ආලෝකයේ වේගේ ශබ්දේවේගයත් එක්ක නෙමෙයි බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ඉරදි මේ හැකියාව අපිට තේරුම් ගන්න තියෙන. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළ ඉරදි විශ්ය අචින්ත්‍යයි. ලෝක විශ්‍ය අචින්ත්‍යයි. බුද්ධ විශ්‍ය අචින්ත්‍ය දේවල් මේවා. එතකොට මේ දේශනාව කරද්දී දැන් සාමාන්‍යයෙන් සද්ධාවක් තියෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය ගැන බොහෝ පැහැදීමට පත්වෙච්ච ශ්‍රාවකයකුටන අනී බුදුරජාණන් වහන්සේ මහා පුදුම ඉර්දිමත් කෙනෙක් නේද උන්වහන්සේ මොන තරම් පුදුම කෙනෙක් දෙකලා සද්ධාවක් ඇත. ආනන්ද හාමුදුරුවොත් ඒ වගේ බොහෝම සද්ධාවන්ත කෙනෙක්. ආනන්ද හාමුදුරුවන්ගේ ඇගේ ලොමුඩ හැගත් මුළු ඇඟම කිලි පොලාගෙන ගිය. කියනවනේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ විශ්වය ගැන මේ දේශනාව කරද්දි තථාගතයන් වහන්සේගේ හැකියාව මේ විශ්වය ගැන අවබෝධඥානෙ බුදු කෙනෙකුගේ තියෙන මේ හැකියාව ගැන අහද්දි මගේ ඇඟ කිලි පොලාගෙන කිය. ස්වාමිනී මගේ ඇඟ ලොමුඩ හැගත්තා කිය. හිතන හිටිය උදායි කියලා දේවදත්ත හාමුදුරන්ට පක්ෂපාත ස්වාමීන් වහන්සේට මේ උදායි හාමුදුරු බොහෝ වෙලාවට නොයෙක් විදිහට යම් යම් අයට නින්දා පහස කරනවා උසුළු විසුළු කරන භික්ෂූන් වහන්සේ නම. දැන් ආනන්ද හාමුදුරුවන්ගේ මේ සද්ධාවත් එක්ක ඇතිවෙච්ච පැහැදීම දැකපු උදායි කියනවා ආනන්ද මේ ඔයාට මොකද ඒ හැකියාව තියෙන බුදුරජාණන් වහන්සේටනේ ඔයා මොකද ඔච්චර මේ උද්දාමයට පත්වෙන් ලොමුට හැගත්තලු මේ ඇඟ කිලි පොලාගෙන ගියාලු ආනන්දට මොකක්ද මේ තියෙන මේ අමුතු දේ කියලැහු. එතකට බුදුරජාණන් වහන්සේ වදලා හා උදායි කටවාගන්න කියෝ. ඔබට බොහෝ අහිත පිණිස දුක පිණිස හේතුවේ.
බුදුරජාණන් වහන්සේ වදන මහණෙනි ආනන්ද හාමුදුරන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන බුදුරජාණන් වහන්සේගේ හැකියාව ගැන ඇතිවෙච්ච පැහැදීම සද්ධාව ආනන්දට හත්වාරයක් සක්විති රජකං කරලා සක්‍රදෙවියන් වෙලා වාර ගණනාවක් ඉපදිලා නොයෙක් සිටු තනතුරු ලබන්න තරං ඒ පුුණ්‍ය සිතුවිල්ල බලවත්. නමුත් මහනෙනි ආනන්ද මේ ජීවිතේම සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ උතුම් අරහත්තයට පත්වෙනවා කියල බුදුරජාණන් වහන්සේ එතනදි දේශනා කරන. එතකොට අපිට පේනවා මේ බුදු කෙනෙකුගේ තියෙන අවබෝධය විශ්වය ගැන තියෙන හැකියාව ඒ අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමේ. එතකොට අපිට යම්තන් හරි මේ දේශනාවලින් පේනවා අපි මේ ඉන්න ලෝකයේ වගේ තවත් ලෝක තවත් සත්‍යයන් උපදින සත්ව තල මේ විශ්වය පුරා කොයි තරන්නං ඇද්ද. එනිසයි ලෝක විශ්‍ය අචින්තයයිකි.